හරි අද වීඩියෝ එකෙන් අපි මේ ස්විචිං ලූප් ගැනයි STP ඒ කියන්නේ ස්පෑනිං ට්‍රී ප්‍රොටෝකෝල් කියන ප්‍රොටෝකෝල් එක ගැන තමයි කතා කරන්න හදන්නේ. අපි මුලින්ම මේ සෙටප් එක ගත්තොත් මේකේ නෙට්වර්ක් ස්විච් දෙකක් තියෙනවා. එකකට අපි AHAK-PC1 කියලා කම්පියුටර් එකක් කනෙක්ට් කරලා තියෙනවා. අනිත් ස්විච් එකට AHAK-PC2 කියලා කම්පියුටර් එකක් කනෙක්ට් කරලා තියෙනවා. ඊළඟට මේ ස්විච් දෙක ගත්තම මේ ස්විච් දෙක අපි කේබල් දෙකකින් කනෙක්ට් කරලා තියෙනවා. අපිට ඕන හදිස්සියේ එක කේබල් එකක් වැඩ නොකර ගියොත් අනිත් කේබල් එක හරහා data transfer වෙන්න. දැන් මේක වැඩ කරනවද කියලා බලන්න මම AHAK-PC1 එකේ ඉඳන් 192.168.102 ඒ කියන්නේ AHAK-PC2 කියන කම්පියුටර් එකට ping command එකක් run කරනවා. හැබැයි අපිට පේනවා මේ ping command එක දිගටම fail වෙනවා. දැන් මම එක කේබල් එකක් ගැලෙව්වොත් අන්න එතකොට ping command එක වැඩ කරනවා. ඒ කියන්නේ මේ setup එකෙන් අපි බලාපොරොත්තු වෙච්ච දේ වෙන්නේ නැහැ. අපි දැන් බලමු මෙතෙන්දි ටෙක්නිකලි මොකද්ද උනේ කියලා. අපි ආපහු ස්විච් දෙක කේබල් දෙකෙන්ම කනෙක්ට් කරලා තිබ්බ වෙලාවෙන් පටන් ගමු. අපි දන්නවා දැන් කම්පියුටර් එකක් ලෝකල් ඒරියා නෙට්වර්ක් එකේ තියෙන තව කම්පියුටර් එකක් එක්ක කමියුනිකේට් කරන්න ඕනේ වුණාම මුලින්ම ARP request කියලා broadcast message එකක් යවනවා. මේ broadcast message එකේ destination MAC address එක වෙන්නේ ඔක්කොම F අකුරු තියෙන MAC address එක කියලායි broadcast frame එකක් ආවම ඒක switch එකෙන් ඔක්කොම port වලට යවනවා කියලායි අපි කලින් වීඩියෝ එකකදී කතා කළා. එතකොට මේ setup එකේ PC1 එකෙන් එවපු broadcast එක switch එකේ රතු පාට cable එක connect කරලා තියෙන port එකට ගියාම රතු පාට cable එක හරහා අනිත් පොඩි switch එකට යනවා. මේක broadcast traffic එකක් හන්ද පොඩි switch එකත් මේ traffic එක අනිත් ඔක්කොම port වලට යවනවා. එතකොට පොඩි switch එකේ කොළ පාට cable එක හරහා ආපහු ලොකු switch එකට මේ traffic එක එනවා. ආපහු මේක ලොකු switch එකේ ඔක්කොම port වලට ගිහින් රතු cable එක හරහා ආයිත් පොඩි switch එකට යනවා. අර මුල්ම broadcast එකෙන් ලොකු switch එකේ කොළ පාට cable එකට connect කරලා තිබ්බ port එකට ගිය broadcast frame එකත් මේ විදිහටම switch දෙක අතර දිගටම යන්න පටන් ගන්නවා. layer 2 frame වලට time to live එහෙම නැත්නම් expire වෙන time එකක් නැති හන්දා මේ switch අතර frame යන වැඩේ දිගින් දිගටම වෙනවා. මෙන්න මේකට අපි කියනවා switching loop එකක් හැදෙනවයි කියලා. එතකොට මේ හැම frame එකක්ම process කරන්න switch එකේ CPU එක පාවිච්චි වෙන හන්දා ටික වෙලාවකින් switch එකේ CPU load එක වැඩි වෙලා switch එකට මේක handle කරගන්න බැරුව යනවා. ඒක හන්දා මේ වෙලාවේදී computer දෙකක් අතර ping command එකක්වත් වැඩ කරන්නේ නැතුව යනවා. එතකොට මේ වෙලාවේ switch වල activity light බැලුවොත් අපිට පේනවා ඒවා එකම රටාවකට නිවිනිවිපත්තු වෙනවයි කියලා. සාමාන්‍යයෙන් switch එකක activity light random pattern එකකට නිවිනිවිපත්තු වෙන්නේ. හැබැයි මේ වෙලාවේදී activity light එකම රටාවකට වගේ වේගෙන් blink වෙනවා. මේකත් switching loop එකකදී දකින්න පුළුවන් දෙයක්. දැන් මේ test network එකේදී switching loop එක හැදුනේ අපි ඕනකමින් switch දෙකක් මේ විදිහට connect කරපු හන්දානේ. හැබැයි corporate network එකක් ගත්තම switch loop එකක් හැදෙන්න ප්‍රධානම හේතුවක් තමයි අපි අතින් වැරදි විදිහට කේබල් කනෙක්ට් වෙන එක. උදාහරණයක් විදිහට අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට ඔෆිස් වල ඩෙස්ක් යට එහෙම මේ විදිහට power socket උයි network socket උයි තියෙනවා. එතකොට අපි වැරදිලා network socket එකකින් එන කේබල් එක මේසෙ උඩ තියෙන කම්පියුටර් එක වෙනුවට එහා මේසෙ යට තියෙන socket එකට කනෙක්ට් කළොත් එතන switch loop එකක් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ patch panel එකක කේබල් එකක් patch panel එකකින් switch එකට කනෙක්ට් කරනවා වෙනුවට switch එකේම port දෙකක් අතර කනෙක්ට් වුණොත් එතනත් loop එකක් හැදෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි network maintenance වැඩ කරන්නේ රැට. ඉතින් එතකොට යා නිදිමතේ ඉන්න වෙලාවක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක් එක පොඩි කයියක් දාගෙන ඉන්න වෙලාවක් එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි අතින් වැරදි විදිහට කේබල් කනෙක්ට් වෙන්න chance එකක් තියෙනවා. මේ අරුණම switch configuration අවුල් වුණාම වගේ තව වෙන හේතු හන්දත් switch loop හැදෙන්න පුළුවන්. එතකොට මේ switch loop එක හන්දා අපි කලින් දැක්කා වගේ broadcast traffic loop වෙන්න ගන්න එකට අපි broadcast storm කියලා විශේෂ නමක් කියනවා. මේ වගේ switch loop එකක් නැතුවත් network card වල අවුල් හන්දා හරි network device වල configuration අවුල් හන්දා හරිත් broadcast storm හැදෙන්න පුළුවන්. ඊළඟට මේ switch loop එකක් තියෙන network එකක් අඳුරගන්නේ කොහොමද කියලා බැලුවොත් මේ network එකක ප්‍රධාන ලක්ෂණයක් තමයි අපි switch ටික restart කළාම network එක වැඩ කරන්න පටන් අරන් පොඩි වෙලාවකින් network එක down වෙනවා. network එකේ computer ගොඩක් connect කරලා on කරලා තියෙනවා නම් network switch powerful ඒවා නෙමෙයි නම් එහෙම network එක බොහොම ඉක්මනට හිටිනවා. දැන් අපේ network setup එක ගත්තොත් ඒකේ computer දෙකයි තියෙන්නේ. ඒත් ඒකේ ping command එකක්වත් run කරන්න බෑ. ඒ අරුණම network එක සම්පූර්ණයෙන් freeze වෙන්න කලින් network එක ටික ටික slow වෙනවා වගේ දේවල් දකින්නත් පුළුවන්. ඊටත් අමතරව අපි කලින් කිව්වා වගේ network switch වල activity light එකම රටාවකට වේගෙන් blink වෙන එකත් switch loop එකකදී දකින්න පුළුවන්. switch loop එකකින් ගොඩ එන විදිය ගැන කතා කළොත් switch loop එක හැදිලා තියෙන තැන හොයාගෙන loop එක break කරලා network switch ටික restart කරන එක තමයි හැමතිස්සෙම වගේ කරන්නේ. අපේ lab setup එකේ නම් එක cable එකක් disconnect කරලා loop එක break කරපු ගමන් network එක වැඩ කරන්න පටන් ගත්තා.
ගත්තා. හැබැයි ලොකු නෙට්වර්ක් එකක නම් ගොඩක් වෙලාවට ස්විච් ටික රීස්ටාර්ට් කරලා ගන්න වෙනවා. දැන් මම Cisco ස්විච් දෙකක් අරගෙන ඒ දෙකත් කලින් වගේ නෙට්වර්ක් කේබල් දෙකකින් කනෙක්ට් කරලා කම්පියුටර් දෙකත් ස්විච් දෙකට කනෙක්ට් කරලා පින් කමාන්ඩ් එක රන් කරනවා. මේ වෙලාවේදී කිසි අවුලක් නැතුව පින් කමාන්ඩ් එක වැඩ කරනවා. ඒ වගේම මේ වෙලාවේදී ස්විච් දෙක කනෙක්ට් කරලා තියෙන එක කේබල් එකක් ගැලෙව්වොත් අපිට පේනවා මේ විදිහට ටික වෙලාවක් ගියාට පස්සේ ආපහු නෙට්වර්ක් එක අනිත් කේබල් එක හරහා වැඩ කරන්න ගන්නවා. එතකොට කලින් සෙටප් එක ෆේල් වෙන්නයි මේ සෙටප් එක වැඩ කරන්නයි හේතුව මොකක් වෙන්න පුළුවන්ද? මේ Cisco ස්විච් එක මැනේජ්ඩ් ස්විච් එකක් හන්දා මට ස්විච් එකට ලොග් වෙලා show running config කියන කමාන්ඩ් එක රන් කරන්න පුළුවන්. එතකොට මට මේ ස්විච් එක මේ වෙලාවේ දුවන configuration එක බලා ගන්න පුළුවන්. මේ ස්විච් දෙක මම factory reset කරලා ස්විච් දෙක අඳුර ගන්න ලේසි වෙන්න ස්විච් දෙකේ නම විතරක් වෙනස් කරලා තියෙනවා. එතකොට මේ ස්විච් එකේ configuration වල අපිට මේ වගේ spanning tree කියන protocol එකට සම්බන්ධ configuration page දෙකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ස්පෑනිං ට්‍රී කියන ප්‍රොටෝකෝල් එකෙන් තමයි නෙට්වර්ක් ලූප් ඇති කරන ඩුප්ලිකේට් ලින්ක් ඩිටෙක්ට් කරලා ඒ ලූප් එක නවත්තන්නේ. මේකට නෙට්වර්ක් එකේ හැම ස්විච් එකකම STP දුවන්න ඕනේ. අපේ අනිත් ස්විච් එකෙත් මේ විදිහටම STP කන්ෆිගරේෂන් එකක් තියෙනවා. ඒ වගේම ගොඩක් මැනේජ් ස්විච් වල ස්පෑනිං ට්‍රී ප්‍රොටෝකෝල් එක ඩිෆෝල්ට් කන්ෆිගරේෂන් එකේම එනවා. අපි දැන් මේ වගේ ක්ලෝස් අප් එකක් ගත්තොත් අපිට පේනවා මෙතන නෙට්වර්ක් ඇක්ටිවිටි පෙන්වන ලයිට් හතරෙන් තුනක් කොළ පාටයි එකක් තැඹිලි පාටයි. මෙන්න මේ තැඹිලි පාට පෝට් එකකින් ට්‍රැෆික් යන එක ස්විච් එකෙන් ඔටෝ බ්ලොක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කලින් සෙටප් එකේ අපි මැනුවලි කේබල් එක ගලවලා ලූප් එක බ්‍රේක් කරපු වැඩේ මෙතෙන්ද ස්විච් එකෙන්ම ඔටෝමැටිකලි කරනවා. අපි කේබල් එක ගෙලෙව්වට පස්සේ නෙට්වර්ක් එක වැඩ කරන්න ගත්ත වෙලාව බැලුවොත් අපිට පේනවා අර කලින් තැඹිලි පාට තිබ්බ ඇක්ටිවිටි ලයිට් එක කොළ පාට වෙලා දැන් ඒ පෝට් එක හරහා ට්‍රැෆික් යනවායි කියලා. එතකොට මේ ස්පෑනිං ට්‍රී ප්‍රොටෝකෝල් එක වැඩ කරන්නේ කොහොමද? ඒ කන්ෆිගරේෂන් චේන්ජ් කරන්නේ කොහොමද කියන එක නෙට්වර්ක් වල බේසික් නොලෙජ් එකට අදාළ නැහැ. ඒවා අපි සාමාන්‍යයෙන් CCNA වගේ ලෙවල් එකකදී තමයි කතා කරන්නේ. එතකොට අපි මේ වීඩියෝ එකේ සමරි එක ගත්තොත් ස්විච් දෙකක් හරි වැඩි ගාණක් හරි මල්ටිපල් ලින්ක්ස් වලින් කනෙක්ට් කළාම නෙට්වර්ක් ලූප් එකක් හැදිලා නෙට්වර්ක් එක ෆ්‍රීස් වෙලා නෙට්වර්ක් එක වැඩ නොකර යනවා. මේ වගේ ලූප් එකකදී බ්‍රෝඩ්කාස්ට් ෆ්‍රේම් ලූප් වෙන එකට අපි බ්‍රෝඩ්කාස්ට් ස්ටෝම් එකක් කියලා කියනවා. නෙට්වර්ක් එක ටිකක් වෙලා වැඩ කරලා ස්ලෝ වෙලා ෆ්‍රීස් වෙන එකයි නෙට්වර්ක් ස්විච් වල ඇක්ටිවිටි ලයිට් එක රටාවකට වේගෙන් බ්ලින්ක් වෙන එකයි ලූප් එකක් තියෙන නෙට්වර්ක් එකක දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ දෙකක්. ලූප් එකෙන් රිකවර් වෙන්න නම් ලූප් එක බ්‍රේක් කරලා ස්විච් ටික රීස්ටාර්ට් කරන්න වෙනවා. ස්පෑනිං ට්‍රී කියන ප්‍රොටෝකෝල් එක ලූප් ඇති වෙන්න පුළුවන් මල්ටිපල් පාත්ස් බ්‍රේක් කරලා ලූප් හැදෙන එක නවත්තනවා. ඒ වගේම එක ලින්ක් එකක් ෆේල් වුණොත් අර කලින් බ්ලොක් කරලා තිබ්බ ලින්ක් එකක් ඇක්ටිවේට් කරලා නෙට්වර්ක් ට්‍රැෆික් ෆ්ලෝ එක රීස්ටෝර් කරනවා. ඒ වගේම මැනේජ් ස්විච් හුඟක් ඒ වගේ STP ෆන්ක්ෂන් එක ඩිෆෝල්ට් කන්ෆිගරේෂන් එකෙත් එනේබල් කරලා එනවයි කියලා අපි කිව්වා. එතකොට මේ විස්තර ටික තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිටියේ. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.